සුබ දවසක් වේවා යාළුවනේ ඔයගොල්ලෝ ඔක්කොටම. මදාරස් ලයිෆ් vlog මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක එඩිට් කරන්න මට ටික කාලයක් ගත වුණා. මගේ බර්ත්ඩේ එක දවසේ අපි ගෝල් ගියා. අපි අද මේ යන්නේ ඩවුන් සවුත් වල තියෙන ලස්සන විශාලම හොටෙල් එකකට. ඒක තමයි අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා හොටෙල් එකට. මේක 5 ස්ටාර් හොටෙල් එකක්. මේ හොටෙල් එකේ ඉස්සරහා ලස්සන වෝටර් ෆවුන්ටන් එකක් තියෙනවා. මේ ඕගොල්ලන්ට පේන්නේ හොටෙල් එකේ රිසෙප්ෂන් එක. මේ අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා හොටෙල් එකේ රිසෙප්ෂන් එකේ ලී කැටයම් වලින් සමන්විත වූ අලිරූප විශාල ප්‍රමාණයක් දැක ගන්නට පුළුවන්. මේ ලී කැටයම් සහිත අලිරූප වලින් මේ හොටෙල් එකට යුනික් ස්ටයිල් එකක් ඇවිල්ලා තියෙනවා. හොටෙල් එකේ ස්ටාෆ් එකෙන් අපේ අතේ වයිට් කලර් බෑන්ඩ් එකක් බැන්දා. අපි ලන්ච් අරන් ඉවර වෙලා හොටෙල් එකෙන් එළියට යනකම්ම මේ බෑන්ඩ් එක අපේ අතේ තියෙන්න ඕනේ. ලන්ච් විතරක් ගන්න අවුට්සයිඩර්ස්ලට තමයි වයිට් කලර් බෑන්ඩ් එකක් බඳින්නේ. අපි දැන් මේ එකයි යන්නේ ලන්ච් බුෆේ එක තියෙන සැෆ්‍රන් රෙස්ටොරන්ට් එකට. අපි දැන් සැෆ්‍රන් රෙස්ටොරන්ට් එකට ආවා. ලන්ච් බුෆේ එක තියෙන්නේ දවල් 12:00 ඉඳලා හවස 3 වෙනකම්. මම ඉතින් කොහේ ගියත් ලන්ච් වලට මුලින්ම කරන්නේ බුෆේ ටුවර් එකක් යන එකනේ. මම මේ හොටෙල් එකෙත් මුලින්ම කළේ බුෆේ ටුවර් එකක් යන එක තමයි. මුලින්ම සැලඩ් කෝන් එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වුණේ. ඒකෙන් අපිට සැලඩ් කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. මේ සැලඩ් කෝන් එකේ සැලඩ් අයිටම්ස් කීපයක්ම අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ ඔයගොල්ලන්ට පේන්නේ කෝල්ඩ් මීල් ප්ලැටර් එකක්. ඒ වගේම සෝසස් වර්ග කීපයක්ම මෙතන තිබ්බා. මේ හොටෙල් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකට වෝල් ආර්ට්ස් හැන්ග් කරලා තිබ්බා. ඒ වගේම මේ හොටෙල් එකේ ගොඩක්ම ලී වලින් තමයි ඩෙකොරේට් කරලා තිබ්බේ. ඒකෙන් මේ හොටෙල් එකට මාරම යුනික් පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ෂූටර්ස් වර්ගයක් කීපයක්ම තිබ්බා. ලයිව් කිචන් එකක් තිබ්බා. සොසේජස් වලටයි චිකන් කෙබාබ් ඒ වගේ අයිටම්ස් තමයි මෙතනින් ඒගොල්ලෝ ප්‍රිපෙයාර් කරලා දෙන්නේ. මෙතන සෝසස් වර්ග කීපයක්ම අපිට දැක ගන්න පුළුවන් වුණා. ලන්ච් බුෆේ එකක් වුණාට මෙතන බර්ගර්ස් උත් තිබ්බා. මම සාමාන්‍ය අනිත් ලන්ච් බුෆේ වල බර්ගර්ස් දකින්න අඩුයි. බන්ස් දකින්නේ. මේ තියෙන ඒගොල්ලන්ගේ ඩෙවල් එකක් මීට් අයිටම්ස් මික්ස් කරලා හදපු නූඩල්ස් එකක් තිබ්බා. ආයි තව මීට් අයිටම්ස් ගොඩක් තිබ්බා කෙබාබ් ස්ටයිල් එකට හදපු. සෝසස් උත් ගොඩක් තිබ්බා මෙතන. ඊට අමතරව බර්ගර්ස් වර්ග කීපයකුයි සෑන්ඩ්විච් වර්ගයි ආයි දැක ගන්න පුළුවන් වුණා. මේ හොටෙල් එකේ ස්ටාෆ් එක නම් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම හරිම කෝපරේටිව්. සැලඩ් ලීව්ස් උයි ගර්කිනුයි තමයි මේ පේන්නේ. මේ ගොල්ලන්ගේ බ්‍රෙඩ් කෝන් එක. මේකේ බ්‍රෙඩ් වර්ග කීපයක්ම අපිට දැක ගන්න පුළුවන් වුණා. ලොකු වෙරයිටි එකක් තිබ්බා මේ ගොල්ලන්ගේ බ්‍රෙඩ් කෝන් එකේ. සුප් වර්ග දෙකක් තිබ්බා.
පිකල් වර්ග කීපයක් මෙතන දැක ගන්න පුළුවන් වුණා. අපි ලන්ච් කන්න ගිය දවසේ ලෝකල්ස්ලට වැඩිය ෆොරිනර්ස් තමයි ගොඩක් හිටියේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝන් එක. මේ ශ්‍රී ලංකන් කෝන් එකේ මැල්ලුම්, පපඩම්, රතුබත්, තව කරිස් කීපයක්ම තිබ්බා. මේ අරලිය බීච් රිසෝට් හොටෙල් එකේ රූම්ස් 300ක්, රෙස්ටොරන්ට් 14ක්, ඒ වගේම තට්ටු 13කින් සමන්විතයි කියලා අපිට ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් දැනගන්න හම්බුණා. ගාල්ල උරවලට ටවුන් එකක් දැන් හරියට ඇල්ල ටවුන් එක වගේම තමයි. මට මතක විදිහට මේගොල්ලෝ ගාව තිබ්බේ ලෙන්ටිල් සූප් එකයි ටොම් යෑම් සූප් එකයි. මම සර්ව් කරගත්ත ලෙන්ටිල් සූප් එක. මේ මගේ ෆස්ට් ඩිෂ් එක. ප්‍රෝන්ස්, කඩල් ෆිෂ්, තව මීට් අයිටම්ස් දෙක තුනක් මම සර්ව් කරගත්තා. මේ මගේ සෙකන්ඩ් ප්ලේට් එක. නුවරඑළිය ගිය වෙලාවේ අපි ඩිනර් ගත්තේ අර්ලිය රෙඩ් හොටෙල් එකෙන්. ඊට පස්සේ දවසේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ අර්ලිය ග්‍රීන් හිල්ස් හොටෙල් එකෙන්. මේ තියෙන්නේ තව මම කැප්චර් කරගත්ත වීඩියෝ ක්ලිප්ස් කීපයක්. අර්ලිය රෙඩ් හොටෙල් එකේ, අර්ලිය ග්‍රීන් හිල්ස් හොටෙල් එකේ ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම හරිම කෝපරේටිව්. මේ අරලිය බීච් රිසෝට් එකේ ස්ටාෆ් එක වගේම තමයි. මේ බුෆේ එකේ වෙජිටබල්ස් චොප්ස් එකක් තිබ්බා, වෙජිටබල් නූඩල් එකක් තිබ්බා, බීෆ් කරි එකක් තිබ්බා. ඩෙවල් වර්ගත් කීපයක්ම තිබ්බා. මීට අමතරව බ්‍රෙඩ් කෝන් එකේ විවිධ වර්ගයේ බටර් සහ බ්‍රෙඩ් වර්ගත් තිබ්බා. ඉන්ටීරියර් ඩිසයින් එක නම් හරිම ලස්සනයි. හැමතැනම වෝල් ආර්ට්ස් හැං කරලා තිබ්බා. ඊට අමතරව ලී කැටයම් වලින් සමන්විත වූ ඇත්රූප දැක ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මම කැප්චර් කරගත්ත සෙල්ෆීස් කීපයක්. අතන සුදු පාට වෑන් එක තියෙනවා. පාකින් එකේ ඉඳලා හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකට පොඩ්ඩක් ඇවිදගෙන යන්න තියෙන නිසා ඒගොල්ලෝ බගී කාට් එකෙන් අපිව පාකින් එකේ තියෙන අපේ වෙහිකල් එක ගාවටම ගිහිල්ලා ඇරලවනවා. ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අර තියෙන්නේ හැමදාම වගේ මාව නරඹනවට මාව අහන් ඉන්නවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.